එයාට මං ගැන පුදුම සැකයක් තියෙන්නේ. මං ඔන්ලයින් හිටියත් එයාට සැකයි. මං ඔන්ලයින් හිටියේ නැතත් එයාට සැකයි. හැම වෙලාවෙම ස්ක්‍රීන් ෂෙයා කරන්න කියලා කියනවා. කෝල් වේටින් හිටියොත් කවුද කතා කරන්නේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එවන්න ඔය වගේ දේවල් ගොඩක් කියනවා. මම යන හැම තැනක්ම වීඩියෝ කෝල් අරගෙන මම එයාට පෙන්වන්න ඕන. කොටින්ම කියනවා නම් මං වෙන කෙනෙක් එක්ක කතා කරත් එයාට මාව සැකයි. ඒ සැකය හින්දාම අම්මා තාත්තගෙන්වත් කවදාවත් අහපු නැති තරම් වචන මං එයාගෙන් අහලා තියෙනවා. සැකය කියන්නේ මානසික රෝගයක්ද? ගොඩක් අය කවුන්සලින් වලදී අහන දෙයක් තමයි මට එයාව සැක හිතෙනවා. එහෙම නැත්නම් එයා මාව සැක කරනවා. මේක මානසික රෝගයක්ද? ඔව්. අනිත් කෙනාව නිතරම සැක කරන එක මානසික රෝගයක්. මේ සැකය නිසාම ඔයාගේ බැඳීම් දවසින් දවස බිඳිලා යනවා. අනිත් කෙනාට දැනෙනවා ඔයා ළඟ එයාට නිදහසක් නැහැ කියන එක. එතකොට වෙන්නේ ටික ටික එයාට ඔයාව එපා වෙන එක. ඔයා මොන කැපකිරීම කරත් ඊට පස්සේ වැඩක් වෙන්නේ නැහැ. මේ විදිහට සැක කරන අය නිතරම බලන්නේ අනිත් කෙනාව තමන්ගේ කන්ට්‍රෝල් එකේ තියාගන්න. පාස්වර්ඩ් ඉල්ලනවා, වීඩියෝ කෝල් ගන්නවා, නිතරම ලොකේෂන් ෂෙයා කරන්න කියනවා. ඒ විදිහට කියලා යාලා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පාලනය අනිත් කෙනාව තියාගන්න එක. මේක තමන්ට කොහොම දැනුණත් අනිත් කෙනාට ඒක ගොඩාක් ලොකු කරදරයක්. ඔයාට හිතෙන්න පුළුවන් මං එයාව සැක කරන්නේ ආදරේටනේ කියලා. ඒත් ආදරේ සැකයයි අතර ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. සැකය කියලා කියන්නේ ආදරේ නම් නෙවෙයි. මේ සැකය නිසාම අවසානයේ වගේ සම්බන්ධ මිදිලා යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ජීවිත හානි පවා වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. හැබැයි අවසානයේට තමයි දැනගන්නේ සැක කරන්න තරම් දෙයක් මෙතන තිබුණේ නෑ කියන එක. ගොඩක් දික්කසාදන අඩුවලටත් හේතුව මෙන්න මේ සැකය. කෙනෙක් අනිත් කෙනාව සැක කරන්න පුරුදු වෙන එකට මෙන්න මේ හේතු වෙනවා කියන එක පැහැදිලිව කියන්න බෑ. ඒත් තමන්ගේ ළමා කාලේ වෙච්ච දේවල්, විවිධ මානසික රෝග, පෞරුෂාබාධ මෙන්න මේ තත්ත්වයට හේතු වෙන්න පුළුවන්. මේ තත්ත්වයට සයිකොලොජි වලදී අපි මෝබික් ජෙලසි කියලා කියනවා. එහෙමත් නැත්නම් ඔතල සින්ඩ්‍රෝම් කියන නම පාවිච්චි කරනවා. ඔයත් සැකය නිසා පීඩා විඳිනවා නම් කවුරු හරි ගැන ඔයාටත් නිතර සැක හිතනවා නම් හෙවන් මයින්ඩ් කියා අපිව සම්බන්ධ කරගන්න. මම මනෝපදේශිකා සඳරේන දර්ශිකා.